චොකලට් රසට ක්‍රේප්ස්. අද මං ඔයාලට චොකලට් බේරෙන රසම රස ක්‍රේප්ස් හදන විදිය තමයි අරන් ආවේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ විදියට කුකින් චොකලට් ටිකක් හොඳට ග්‍රේට් කරලා ඒක ඇලුමිනියම් බෝල් එකකට දාලා ඊට පස්සේ මේ විදියට ඩබල් බොයිල් ක්‍රමයට ඒක දිය කරගන්න ඕන. මම මෙතන අරගෙන තියෙන්නේ ඩාර්ක් චොකලට්. ඩාර්ක් චොකලට් ටික මෙන්න මේ විදියට අපි හොඳට මේක නටන උණු වතුර එක තියලා ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕන. ඉතින් ඔයාලට මේක හයි වෙන්නේ නැති වෙන්න බටර් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මම අද මේකට වතුර මේස හැඳි 3ක් විතර තමයි එකතු කරේ. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට දිය කරගන්න. ඉතින් මේ විදියට චොකලට් මිශ්‍රණයක් ක්‍රේප්ස් එකට එකතු කරාම හරිම රසයි. ගෙදර ඉන්න පොඩි අය උනත් ගොඩාක් ආසාවෙන් කාවි. ඉතින් ටිකක් වෙනස් විදියට හදාගන්න රසම රස කෑමක්නේ. ඒ වගේම ඔයාලට මේවා කඩෙන් ගන්න ගියොත් මීට වඩා ලොකු මුදලක් ගෙවලා තමයි ගන්න වෙන්නේ. හරිම ලේසියෙන් ඔයාලට පොඩි වෙලාවකදී මේක ගෙදරදී හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ චොකලට් ටික හොඳටම දිය වුණාට පස්සේ ඒක පැත්තකින් තියන්න. ඊට පස්සේ වෙනම බෝල් එකක් අරගෙන ඒකට මම පාන් පිටි කප් 2ක් එකතු කරගත්තා. දැන් ඒකටම කෝන්ෆ්ලවර් වලින් මේස හැඳි 4ක් වගේ එකතු කරගන්න. කෝන්ෆ්ලවර් එකතු කරාම ක්‍රේප්ස් එක හොඳ ක්‍රිස්පි ගතියට එනවා. ඉතින් ඒ වගේම තමයි අද මම මේකට පිපුම් කාරක කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මේකට බිත්තරයක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න. මම නම් සීනි තේ හැඳි 4ක් වගේ එකතු කරා. ඔයාලගේ රස අනුව ඔයාලට සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරගෙන ඊට පස්සේ කිරි එකතු කරගන්න ඕන. මම අද පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් හොඳ උකු පොල් කිරි ටිකක් මේකට පාවිච්චි කරගන්නත් පුළුවන්. ඒ වුණාට ක්‍රේප්ස් වලට දාන්නේ නම් ෆ්‍රෙෂ් මිල්ක් පොල් කිරි වලින් උනත් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික දාලා දැන් මේක හොඳට කලවම් කරගන්න ඕන. කැට නැති වෙනකන් අපි හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික දාලා හොඳට කලවම් කරන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගත්තොත් මේ වගේ රසම රස recipe එකක් අරන් ආපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේකට මේ විදිහට ලුණු බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරලා කලවම් කරගත්තා. ඔයාලට පේනවා ඇති දැන් thick batter එකක් තියෙන්නේ. කැට පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති නම් පෙරලා අරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට දැන් මේ මිශ්‍රණය කලවම් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් fry pan එක ලිපේ තියාගන්න. ඉතින් crepes හදන්න ඔයා non stick fry pan එකක් පාවිච්චි කරනවා නම් වැඩිය හොඳයි. මේ තියෙන්නේ මං කලින් හදාගන්නපු චොකලට් මිශ්‍රණය. මං ඒකට වතුර ටිකක් එකතු කරපු නිසා ඒක හයි වෙලා නැහැ. රත් වුණු fry pan එකට ක්‍රේප් මිශ්‍රණයෙන් ටිකක් බොකටු හැන්දක් පාවිච්චි කරලා දාගන්න. ඊට පස්සේ තෝසෙ හදන විදියටම රවුමට මෙන්න මේ විදියට ලස්සනට ක්‍රේප් රොටි එක හදාගන්න පුළුවන්. මේ වෙලාවේදී ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්නත් අමතක කරන්න එපා. ක්‍රේප් රොටි එකේ ඔයාලට පේන ඇති ටික වෙලාවක් යද්දි තෙත ගතිය හිඳීගෙන එනවා. මේ වෙලාවේදී ඔයාලට මේකට චොකලට් මිශ්‍රණය තවර ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති පුංචි පුංචි කැටති තියෙනවා. ඉතින් ඔයාලා මේ මිශ්‍රණය පෙරා ගත්තත් මේ ඔක්කොම වලට නැතුව ලස්සනට ක්‍රේප් එක හදාගන්නත් පුළුවන්. ඉතින් මෙහෙම තිබුණ කියලාත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න මේ විදිහට කලින් හදාගන්නපු චොකලට් මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හැන්දක් පාවිච්චි කරලා ක්‍රේප් එකේ හරියටම භාග එක ගා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ක්‍රේප් එක හරියට මැදින් දෙකට නවා ගන්න. ඉතින් හරිම ලේසි මේ වැඩේ. මෙන්න මේ විදිහට දෙකට නවාගෙන ඊට පස්සේ ආපහු සැරයක් දෙකට නවා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වෙද්දි රොටි එක ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් මැද රසයට චොකලට් තියෙනවා. ඔයාලට මේක ලිපෙන් බාලා වටේ චොකලට් ටිකක් ගා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔක්කොම ක්‍රේප්ස් ටික හදාගන්නේ. මේක හරිම ලේසියෙන් ඔයාලට පොඩි අයට ඉස්කෝලේ යනකොට නර්සරි යනකොට හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ටී ටයිම් එකට හදලා දෙන්න පුළුවන්. මේක හදපු ගමන් උණුවෙන්ම කෑම තමයි ගොඩාක් රසට ක්‍රිස්පි ගතියට තියෙන්නේ. ටිකක් නිවෙනකොට පෙඟෙන ගතියක් එනවා. ඒ වුණාට රස නම් අඩු වෙන්නේ නැහැ. හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේම රසම රස ලේසි රෙසිපි එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.
ඒ වගේම තමයි මේ රෙසිපිය හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.